ඉස්සර ඉඳන්ම මේ කලාංශයේ ඉගෙන ගන්න අය පහත් කරලා සලකන කලාංශය වැදගැම්මකට නෑ කලා කරන්නේ මොකුත් බැරි අය වෙන මොකක්වත් කරගන්න බැරි පිරිසක් තමයි කලාපන්ති වලට යන්නේ. අපි පොඩි කාලේ ඉඳලම මෙන්න මේ විදිහේ කතාවක් සමාජයේ තියෙනවා. කලා කලාට වැඩක් නැහැ. දැන් කලා කලාට වැඩක් නැහැ කියන ඔය කතාව කියන්නේ ඉස්සර ඉඳන්ම මේ කලාංශයේ ඉගෙන ගන්න අය පහත් කරලා සලකන කලාංශය වැදගැම්මකට නෑ කලා කරන්නේ මොකුත් බැරි අය වෙන මොකක්වත් කරගන්න බැරි පිරිසක් තමයි කලාපන්ති වලට යන්නේ. එහෙම කියලා කලා කරන අයව අවතක්සේරු කරන කතාවක් තමයි ඔය කලා කලාට වැඩක් නෑ කියන එක. හැබැයි ඇත්ත කතාව වෙන විෂය ධාරා මොනවා හරි කරලා ඒවා හරියට කරගන්න නැතුව අතරමැග අසාර්ථක වෙලා ඉන්න අය කලා කරපු අයට වඩා හුඟක් ජීවිතේ පල්ලෙහාට වැටිලා ඉන්නේ. අපේ ඉතිහාසයේ මේ අපේ සමාජයේ මේකට සාක්ෂි තියෙන ඕන තරම්. ඒ තමයි දරුවනේ දැන් මේ කලා කරපු අය තමයි ඊටාම ඉහළ මට්ටමේ රැකියා ගණනාවක් සමාජය තුල සම්පූර්ණ කරන්නේ. නීතිඥයෝ, දිසාපතිවරු, ඔය ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ඊළඟට ප්‍රවීණ කලාකාරයෝ, ඊට පස්සේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු, පර්යේෂකයෝ, ඊට පස්සේ විදේශ සේවයේ ඉන්න නිලධාරීන් අතිවිශාල ප්‍රමාණයක් ඉහළ තනතුරු වල ඉන්න රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු වල ඉන්න ලොකු පිරිසක් ඉන්නවා කලා කරපු අය. කලා වලින් සාර්ථක ජීවිතයක් ගත්ත අය. ඒගොල්ලෝ සාමාන්‍ය පෙළදී හරියට සාමාන්‍ය පෙළදී යම් යම් ලකුණු මට්ටම් වල අඩුපාඩුවක් තිබිලා කලාංශයට ආව වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය පෙළ හොඳටම සමත් වෙලා එහෙම අයත් කලාංශයට ඇවිල්ලා කලා ඉගෙනගෙන තියෙනවා. ඒ එන අය හරියට කලා අංශයේ ඉගෙනගෙන කලා හරියට කළා නම් Tamanට සුදුසු විෂයන් තෝරාගෙන හොඳම විෂයන් තෝරාගෙන කලා අංශයෙන් ඉස්සරහට ගියා නම් ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී හොඳම Tamanට ගැළපෙනම විෂයන් තෝරාගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කලා අංශයෙන් සම්පූර්ණ කළා නම් Tamanට යන්න පුළුවන් හොඳ ගමනක් කලා අංශයේ අයට තියෙනවා. එහෙම ගමනක් ගිය පිරිස මේ සමාජයේ හොඳට සාක්ෂි පිට අපිට දකින්න තියෙනවා. ඒ හින්දා මේ කලා කරන්න කවුරුවත් බය වෙන්න ඕනේ. කලා අංශයෙන් ජීවිතේ ගොඩ ගිය මිනිස්සු තමයි හුඟක් ඉන්නේ. දැන් අපිත් එක්ක කලා අංශයේ උගන්වන කොච්චර ගුරුවරයෝ ඉන්නවද කලා අංශයෙන් ඉදිරියට ගිය අය. ඊළඟට කලා අංශයෙන් ඉගෙනගෙනම විවිධ ආයතනවල ප්‍රධානියෝ වෙනවා කලා අංශයෙන් ඉගෙනගෙන. හැබැයි වෙනත් අංශ වලින් ඉගෙනගෙන උසස් පෙළ අසාර්ථක වෙච්ච අය ඒ වෙනත් අංශ වලින් ඉගෙනගෙන උසස් පෙළ අසාර්ථක වෙලා අර ආයතන වලට යනවා ඊටාම පහළ තනතුරු වලට. එතකොට ඒ ආයතනයේ ප්‍රධානිය කලාංශය ඉගෙන ගත්ත එක්කෙනෙක් එයා ආයතන ප්‍රධානිය. අර කලාංශයෙන් ඉගෙන ගන්න එකට අපහාස කරමින් වෙනත් අංශ වලට ගිහිල්ලා ඉගෙනගෙන ඒකේ මග අසාර්ථක වෙච්ච අය ඒ ආයතනවල අර කලාංශය ඉගෙන ගත්ත එක්කෙනාගේ යටතේ වැඩ කරන පිරිසක් බවට පත් වෙලා ඉන්නවා. මේක මේ සමාජ ක්‍රමයේ හොඳට පේන්න තියෙනවා. ඒ නිසා ළමයි කලා කරනවා කියලා කිසිම අව탁සේරුවක් නැහැ. කලා කරන්නේ මොකද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ කරන එක හරියට කරන එකයි. කලා හරියට කළොත් හොඳ විෂයන් තෝරාගෙන ඒ වගේම උපාධි අධ්‍යාපනයේදී හොඳ ක්ෂේත්‍රවලට යොමු වෙලා කලා හරියට කළොත් එයාට ඔය අනික් අංශ වලටත් වඩා පහසුවෙන් ඊටාම සාර්ථක ගමනක් නිදහස් මනසක් එක්ක යන්න පුළුවන් වෙනවා. ඒ නිසා කලා කරන්න පොඩ්ඩක්වත්ම කිසිම දරුවෙක් බය වෙන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ අදහස.